ආයුබෝවන් විශේෂයෙන් ධීවර අමාත්‍යවරයා ඇටියට ධීවර අමාත්‍යංශය ඇටියටත් අපි අලුත් පනතක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පනත ඉදිරිපත් කිරීමට හේතුව තමයි පෞද්ගලික කාලාන්තරයක් තිස්සේ අපේ රටේ තිබුණ ධීවර ජනතාවගේ ප්‍රශ්නයන් සම්බන්ධව ඒගොල්ලොන්ට නීතියානුකූලව නෛතික පැත්තෙන් ගත්තට පස්සේ විශාල අඩුපාඩුකම් තිබුණා. ඒ නිසා නෛතිකව නිවැරදි කර ගැනීම සඳහා අපි මේ අලුත් පනත ගෙනල්ලා තිබුණා. ඒකට මේ අලුත් පනත නිර්මාණය කිරීම සඳහා පෞද්ගලික කාලයක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේම ස්ටේක් හෝල්ඩර්ස් වැඩත්තත් හරි ඊට පස්සේ ජාත්‍යන්තර තිබුණ විවිධ සංවිධාන මේකට උදව් උපකාර කරලා තිබෙනවා. ඒ වගේම රටේ සහ පිටරට ඉන්න එක්ස්පෝර්ට්ලා මේ පිළිබඳව උනන්දු දක්වලා තිබෙනවා. ඒගොල්ලෝගේ අදහස් දක්වලා තිබෙනවා. ඒ සියලු දෙනාම එකතු වෙලා අදාගත් පනත තමයි මේ අලුත් ධීවර පනත. එම නිසා අපේ ආණ්ඩුවක් හැටියට අපේ රජයක් හැටියට මෙන්න මේ පිළිබඳව සොයා ගැනීමයි. ඒ සොයා බැලීමේදී ඒ වාගේ ඒවා ඇතුලේ යම් අඩුපාඩු තිබ්බේක අපි දැක්කා. ඒ අඩුපාඩු නිවැරදි කරගන්න ඕන කියලාත් අපි හිතුවා. ඒ අඩුපාඩු නිවැරදි කරන එක පමණක් නෙවෙයි ඒ අදලා තියෙන පනතයි දැනට ජනතාව විසින් වර්මත් ලබා දීලා තිනවා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට. එතකොට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි ඒ අදලා තිබෙන මේ පනතයි ගැටෙනවද කියලා අපි පෙරුවා. එතකොට ඒ වගේ ගැටුම්කාරී තත්ත්වයක් කරන්න බෑ. අපි අපේ පැත්තෙන් ගත්තට පස්සේ ජනතාවාදී රජයක් හැටියට ධීවර ජනතාවගේ සියලු ප්‍රශ්නයන් निराකරණ කිරීමේ දිශාවකට යොමු වෙන්න ඕන. එතකොට ඒ යොමු වෙනකොට නැත්නම් අලුත් පනතක් හදනකොට ඒ අලුත් පනත ස්ථීරසාර ජනතාවට සේවය කරන ධීවර ජනතාවගේ ප්‍රශ්න ගැන උදට අවබෝධය ලබා දෙන පනතකටපත් වෙන්න ඕන කියලා අපි කල්පනා කරා. අන්න එම නිසා අපි මේ පිළිබඳව නැවතත් සොයා බැලීමට වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපි කැබිනට් අඩුකම්පත් කරලා තිබුණා. එතකොට ඒ වගේ නිරීක්ෂණ තිබෙනවා. ඒ නිරීක්ෂණ සියල්ලම ලක් කරලා අපි මේ අලුත් පනත දැනට ලබා දීලා තියෙනවා ගෙනලා තියෙනවා. එසේම අපි විශේෂයෙන්ම කියන්න ඕන අපි තවදුරටත් මේක නිරීක්ෂණයට භාජනය ලක් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි අලුත් රජ ආණ්ඩුවක් හැටියට ජනතාවාදී ආණ්ඩුවක් හැටියට විශේෂයෙන්ම ධීවර ජනතාවගේ සිතුම් පැතුම් වලට ඉඩ දෙන ආණ්ඩුවක් හැටියට වැඩි දුරටත් අපිට ඕන වෙනවා මෙන්න මේ පනත පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කරගන්න ඕනකමක් තිබෙනවා. එවැනි ඒ නිසා මේ පනත පිළිබඳව නැවත වාරයක් අපි ජනතාවට ලබා දෙනවා. ජනතාවට ලබා දීලා ඒ ජනතාවගේ අදහස් ඒගොල්ලන්ගේ යෝජනා ලබා ගැනීම සඳහා අපි කටයුතු කරනවා. ඒ නිසා එවැනි යෝජනාවන් අදහස් සියල්ලම ජනතාවකින් ඒ වගේ මේවා පිළිබඳව දැනුත් සම්භාරයක් තිබෙන විශේෂයෙන්ම එක්ස්පර්ට්ලාගේ ධීවර සංගම් වලින් ධීවර නායකයන් විශේෂයෙන්ම මේ ධීවර ශිෂ්ටදෙලා ඉන්න නාට්‍ය නීති ඇතුළු සියලු දෙනා කියලා අපි ලස්සනව මේ පිළිබඳව මේ පනත පිළිබඳව ඔබලාගේ අදහස් අපිට ලබා දෙන්න. ඒ ලබා දීමේ අදහස අපි විශ්වාස කරනවා අපේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබා දෙන්න. අපි විශ්වාස කරනවා මේ මාසේ 25 වෙනිදා වෙනකම් තිබෙනවා. 25 වෙනිදා ඒ පස්සේ තමයි මේක අපි කැබිනට් අනුමැතියට ලබා දෙන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ලබා දෙනවා. ඊට පස්සේ අපි ජනතාවට ලබා දෙනවා. අන්න ඒ නිසා අපි විශේෂයෙන් වෙලා සිටිනවා මෙන්න මේ යෝජිත පනත් පිළිබඳව තමන්ගේ අදහස් තමන්ගේ යෝජනා තමන්ගේ චෝදනා සියල්ලම මේ මාස
25 කලින් අපේ තීව්‍ර අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දෙන්න කියලා අපි තා ඕනකමින් ජනතාවට ඉල්ලා සිටිනවා.